Miss Nora. Hello. Hello, doctor. Busy ද? නෑ කියන්න. ડોક્ટર අපේ කෙල්සිට මොන හරි කිව්වද? ඔව් කිව්වා. I miss Nora. ඇයි ડોක්ટર අපේ මේ ෆැමිලි එකේ ප්‍රශ්න වලට ඉන්වෝල්ව් වෙන්නේ? හා? I mean දැන් අංකල්ගේ ප්‍රශ්නේදී වා උදව් කරා. ඒකට thank you very much. ડોක්ටර් රෙස්පෙක්ට් කරනවා. ඒක හරි. ඒකට කෙවින්ගේ ප්‍රශ්න වලදී ඇයි ડોක්ටර් ඇඟිලි ගහන්නේ? ડોක්ටර්ට ඒක අදාළ නැහැ මේ විශ්නුරන් ඔය වටින් ගොඩින් කියන්නේ කෙවින් ආයෙත් පවුලට සම්බන්ධ වෙනවට කැමති නැහැ කියලාද? නෑ ડોක්ටර් මම එහෙම දෙයක් නෙමෙයි අදහස් කරේ. මම කියන්නේ දැන් කෙවින් ගැන අංකල්ට නිතර මතක් කරන්න ඕනේ නෑනේ නේද? එයා ඉන්න සිටුේෂන් එකත් එක්ක එයා අප්සෙට් වෙනවනේ. අංකල්ට කෙවින්ව අමතක වෙන්න කාලෙ දෙන්න. ඒක තමයි එයා රිකවර් වෙන විදිය. මට තේරෙන විදියට. එයාට මතක් කරන්න එපා කොයි වෙලෙත් කෙවින් ගැන. මේ මට තේරෙන්නේ නැහැ නුරන් මොන පදනමකින්ද ඔහොම කියන්න කියලා. පදනම් කතාවක් නෑ. මම මේ දේවල් කරන්නේ අංකල් ගැන හිතලා. මම දන්නේ නෑ ડોක්ටර්ට කෙවින්ගෙන් මොන වගේ දේවල් ලැබෙනවද කියලා. මොනවා වුණත් මම කියන්නේ මම අංකල් වෙනුවෙන් ඉන්නවා. එයාට ප්‍රශ්නයක් වෙන්න දෙන්න. හරිද ડોක්ටර්? නුරාන් මේ ඔයා මං ගැන මේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක ඉන්නේ හරිද? නෑ මම හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක ඉන්නේ. මට හොඳට තේරෙනවා මොනවද වෙන්නේ කියලා. ડોක්ටර් කෙවින් එක එකතු වෙලා මම දන්නේ මොනවද කරන්න යන්නේ කියලා. හැබැයි මොන දේ කරන්න ගියත් ඔය දෙන්න එකතු වෙලා මේ නුරාන් එක්ක කරන්න දෙන්නේ නැහැ. එච්චරයි. ඒක මතක තියාගන්න ඔයා. ඔයා කරන්නේ ලොකු වරදක්. ඒක මම බලා ගන්නම් ડોක්ටර්. තමුන්ට අයිති ජොබ් එක කරන් හිටියනම් හරි. ડોක්ටර් කෙනෙක් නේ. ඒ වැදගත්කම තියාගන්න. Please.